දෙනාටම අවසරයි. අපේ හාමුදුරුවන්ගෙන් විදුහල්පතිතුමාගෙන් නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා හා තුමියගෙන්ද ආදරණීය ගුරු පියවරුන් හා ගුරු මෑණිවරුන්ගෙන්ද පැමිණි සිටින සියලු දෙනාටම අවසරයි. අය කොන්දේ දාලා තම උදේම එනවා. පාට මල්ලි සාරි අඳිනවා. පොත් විදියයි උදේ අතේ නෑමරදින්නේ. එයාට පිටිනිකදී කියලා යමතන්නේ. ඒ ගාලන්න විදුහල් මාතාවගේ පුංචි දරුවන් ගැන අපට අද ඉතාමත් දුක්බර දවසක්. පුංචි අපේ සිත්වලට සතුටගෙන අපේ නිවීම ටීචර් ගුරු ජීවිතේ විශ්‍රාමයම දවස අදයි. වසර 36ක් ගුරු ජීවිතය තුළ පාසල් දරුවන්ට අකුරු ඉගැන්වූ අපේ ටීචර් වසර 7ක් අපේ පාසලේ සේවයේ තිබෙනවා. උදෑසනින්ද සිනාමුතු මුහුණින් අපව සොයා එන අපේ ටීචර් අපේ පාසලට පෑළු පුන්සදක්වත් අපට එළිය දුන්නා. මුලින්ම එක ශ්‍රේණියට පැමිණෙන දරුවන් ඉතාමත් ආදරයෙන් ඉගැන්නුවා. දැනුමට අමතරව ජීවිතය දිනන්න ගුණධර්ම කියලා දුන්නා. මම වගේම මගේ හැමෝම හොඳ දරුවෝ වුණා අපේ ටීචර් නිසා. හොඳ දරුවෝ ගොඩනගන්න අපේ ටීචර් ගොඩක් අන්ති වුණා. අපේ ටීචර් කියනවා ඉනේක ටීචර් පාසලට එන අවසාන දවස අද කියලා. ඒක අපේ මට දැනෙන්නේ එමුම දුක. අපේ ටීචර්ට අපේ කළ සේවයට බොහෝ පිස්සු වෙනවා. අපි හැමදාමත් අපේ අපි හැමෝම අපේ ටීචර්ට පුරුදු වෙනවා. අපි හැමදාමත් පොඩි ඉගෙන ගන්නවා කියලා. අපේ ටීචර්ට අදින් අරගෙන විශ්‍රාම දෙවියට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මගේ කතාව අවසానයි. අසා සිටි ඔබ සැමට